අදගොල්ලෝ කියන්නේ Legend of War YouTube channel එකත් එක්ක. අපි අද මේ වීඩියෝ එකෙන් ප්‍රධානම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධය ගැන. රුසියානු සහ යුක්‍රේන යුද්ධය අද වන විට ඇති තත්ත්වය කොහොමද යන පිළිබඳව තමයි අපි ප්‍රධානම කතා කරන්නේ. එතකන් අපි ආරාධනා කරනවා අපේ Legend of War YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන ඉන්න අමතක කරන්නත් එපා කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මේ වන විට රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ බෙහෙවින්ම යුද්ධය සිදුවන්නේ ඩ්‍රෝන යාන සහ මිසයිල් ප්‍රහාර මාලාවකින්. හමුදාව එකිනෙක ගැටීම් මේ වන විට ගොඩක් අඩු වෙලා තියෙනවා. මොකද මේ ඩ්‍රෝන යාන ප්‍රහාර තීව්‍ර කරලා තියෙනවා. දෙපාර්ශ්වයේම යටිතල පහසුකම් විනාශ කිරීම තමයි මෙම යුගයේ මෙම කාල පරාසය තුළ ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ රුසියානුවන්ගේ. ඒ වගේම යුක්‍රේනියානුවන්ට විශාල අයුරින් ඔවුන්ගේ ඩ්‍රෝන යාන සහ ප්‍රහාරක යානමකින් රුසියාවේ දේශ සීමාවේ පවතින යටිතල පහසුකම් වලට ප්‍රහාර කරනවා. ඒ වගේම සිකුරාදා රාත්‍රියේ සිට සිකුරාදා දක්වා රුසියාව මෑත සතිවල යුක්‍රේනයට එරෙහිව එහි වඩාත්ම තීව්‍ර වූ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලක් දියත් කළ අතර ඒ කලාප කිහිපයකට පහර දී අගනුවර වන කෙව් ආම් වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගිය බව සඳහන් කරලා තියෙනවා මෙම ප්‍රහාරයේ හේතුවෙන්. ඒ වගේම ඇසෝසියේට් ප්‍රෙස් වෙත අනුව පැය ගණනාවක් තිස්සේ නගරය පුරා පිපුරුම් දෝංකාර දෙමින් ආම් වශයෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව මෙම ප්‍රහාර හේතුවෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනවා රුසියාව සම්බන්ධීකරන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක යටපත් කිරීමට උත්සාහ කරන විට පවුල් නවාතැන් ගන්න අතරතුර ගුවන් ප්‍රහාරයකින් සයිරන් අකණ්ඩවම ඔන්නලා තියෙන බව සඳහන් කරලා තියෙනවා එම නගරේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම කීව් නගරය හමුදා පරිපාලන ප්‍රධානී ටයිමූර් ටකචෙන්කෝ වාර්තා කරලා තියෙන්නේ ඩස්නිකස්කි ඇතුළු සියලුම දිස්ත්‍රික්කවල කිහිපයකට පහර දුන් බවයි. එහිදී ඩ්‍රෝන යානයක් ගොඩනැගිල්ලකට කඩා වැටි නේවාසික කොටසක පළමු මහල් දෙකට දැඩි හානි සිදු වී ඇති බව සඳහන් කරලා තියෙනවා. ඩිනිප්‍රෝ දිස්ත්‍රික්කයේ තවත් ඩ්‍රෝන යානයක් බහුමහල් ගොඩනැගිල්ලකට පහර දුන් අතර වෙව්හේ කොටසක් එම ප්‍රහාරය නිසා කඩන් වැටී ඇති බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නගරයේ විශාල ප්‍රදේශවලට ජලය සහ විදුලිය ලබා ගැනීමේ හැකියාව මෙම ප්‍රහාරයන් හේතුවෙන් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම මෙම ප්‍රහාරයන් වලින් මේ වන විට ලක්ෂ 2කට අධික පිරිසක් අවතන් වෙලා තියෙනවා විදුලිය යටිතල පහසුකම් නොමැතිව එම කලාපයේ පමණක්. ඒ වගේම දැනටමත් ශීත කාලයේ පුරා අරගල කරන සිවිල් වැසියන්ගේ දුක් වේදනා තවත් නරක අතට හැරෙන බවට නගරාධිපති විටාලි කිස්ටොක්කෝ තහවුරු කරලා තියෙනවා මේ යටිතල පහසුකම් වලට එල්ල කරන ප්‍රහාරයන් නිසා. මොකද මෙම යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කරන්න ඉතා විශාල කාලයක් සහ ශ්‍රමයක් සහ පිරිවැයක් ගත වෙනවා. ඒ වගේම මේ යටිතල පහසුකම් වලට මෙම එල්ල කරන ප්‍රහාර විශාල වශයෙන් වෙන හානීන් නිසා එම දේවල් නැවත නිෂ්පාදනය කිරීම කර නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගොඩක් බලපාලා තියෙන විදුලි බලාගාර වෙන දේවල් වලට. ඒ වගේම වින්දිතයන්ගෙන් එක් අයෙකු හදිසි වෛද්‍ය සේවකයෙකු අතර මේ ප්‍රහාරය. ඔහු මහල් නිවාසයේ ගොඩනැගිල්ලකට ඩ්‍රෝන යානයක් වැටීමෙන් පසු දිව ගිය බව සඳහන් කරලා තියෙනවා. මොහොතකට පසු දෙවන ඩ්‍රෝන යානයත් එම ස්ථානයට පහර දුන්න අතර එම වෛද්‍යවරයා මිය ගිය අතර ගලවා ගැනීමේ කණ්ඩායම තවත් 4 දෙනෙකු මෙම දෙවන ප්‍රහාරයේ හින්දා තුවාල ලබලා තියෙනවා. තවද ප්‍රහාරයේ පරිමාණය සහ නොනැසී පැවතීම ඉස්මතු කරමින් නගරය පැය 5කට වැඩි කාලයක් ගුවන් සෝදිසියෙන් සිටලා තියෙනවා. ඒ කියන්නේ තවත් ප්‍රහාරයක් ඒකේ ලෝන් බලාපොරොත්තු වෙලා තිබිලා තියෙනවා. මේ අතර බලගතු බැලිස්ටික් මිසයිලයක් බටහිර නගරයක් වන ලිව්ජි යටිතල පහසුකම් වලට පහර දුන් අතර එහි අධික වේගයේ හේතුවෙන් භාවිතා කරන ලද ආයුධ වර්ගයේ විමර්ශනය කිරීමට නිලධාරීන්ට බල කරලා තියෙනවා. මොකක්ද කියලා මේක අඳුනගන්න. ඒ වගේම රුසියාව තවත් දෙවන්ත ශීත ප්‍රහාරයක් සූදානම් කරගෙන සිටින බවට යුක්‍රේනයේ බලශක්ති පද්ධතිය අඩපණ කිරීමට සහ සිවිල් චිත්ත ධෛර්යය දුර්වල කිරීමට හැකි තත්ත්වයට උපයෝගී කර ගැනීමට උත්සාහ කරන බවත් ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කි පැය කිහිපයකට පෙර අනුතුරු අඟවලා තියෙනවා. මොකද මේ වනිට රුසියාව ඉතා වේගයෙන් විවිධ ආකාරවලින් පහර දෙමින් පවතින යුක්‍රේනයට. තවද ප්‍රහාර වලින් පසු රුසියාව රාජ්‍ය තාන්ත්‍රික භාවයේ වෙනුවෙන් මිසයිල මත
ඔට්ටු අල්ලන බව පවසමින් සෙලෙන්ස්කි මොස්කව් තම පීඩනය වැඩි කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ සම්බාධක වගේ වදාන්න කියලා තමයි ඔහු ඉල්ලලා තියෙන්නේ. යුක්‍රේන්ට දීර්ඝකාලීන ආරක්ෂාව සැපයීම අරමුණු කරගත් එක්සත් ජනපදයේ සමග ආරක්ෂක ගිවිසුම අවසන් වීමට ආසන්න බව ඔහු ඉදිරි කළා තියෙනවා. තවද යුක්‍රේන බෝම්බ ප්‍රහාරයකට මුහුණ දුන් අතර රුසියාව කියා සිටියේ තම බෙල්ග්‍රෝඩ් කලාපයට එල්ල කරන ලද යුක්‍රේන ප්‍රහාර වලින් උපයෝගිතා හානි සිදු වූ බවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලිය තාපය සහ ජලය අහිමි වූ බවත්ය. තවද මොස්කව් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා හරහා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර අතර ඇය යුක්‍රේනයට යවන ඕනෑම යුරෝපීය හමුදා බටයකු නීත්‍යානුකූලව මිලිටරි ඉලක්ක ලෙස සලකනු ඇති බවත් යුක්‍රේනයේ සහ එහි සහචරයින් යුද්ධයේ ආරක්ෂකයක් ලෙස විස්තර කරනු ඇති බව පවසලා තියෙනවා. මේ වන විට විශාල කතාබහක් යනවා යුරෝපීය හමුදාව රුසියාවට එරෙහිව යුක්‍රේනය වෙනුවෙන් සටන් කරන තත්ත්වයකට පත්වීමක් ඉදිරියේදී සිදු වෙන බවට. ඒ වගේම යුක්‍රේනයේ සම්පූර්ණයෙන් මත්පත් කර ගැනීමට රුසියාව වළක්වන ප්‍රධාන බාධකය ඇමරිකානු හමුදා බලයේ බව තර්ක කරමින් නිව්යෝක් ටයිම්ස් සමග පුරු සම්මුඛ සාකච්ඡාවකදී එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අර්බුද ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒ වගේම නව ස්ටාර්ට් න්‍යෂ්ටික ගිවිසුමේ ඉදිරියේ කල්ලිකුත් වීම ගැන ඔහු කතා කළ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ අවසන් වුවහොත් චීනයේ සහ අනෙකුත් න්‍යෂ්ටික බලවතුන් ඇතුළත් ශක්තිමත් ගිවිසුමක් එක්සත් ජනපදයේ අනුගමනය කරන බව පවසලා තියෙනවා. තවද මේ අතර බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ නේටෝ මහලේකම් මාර්ක් රූටි යුක්‍රේනයේ සඳහා ආරක්ෂක සහතිකය ලබා දීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවතත් තහවුරු කර අතර රුසියාවට නැවත කිසිදු ආක්‍රමණයක් කිරීමට ඉඩ නොදෙන යුතු බව පවසලා තියෙනවා. රුසියාව සිය හමුදා පැවැත්ම වැඩි කරමින් සිටින ආර්ක්ටික් කලාපයේ වර්ධනය වන ආරක්ෂක අවදානම් පිළිබඳවද ඔවුන් සාකච්ඡා කළහ. එක්සත් ජනපදයේ සහ රුසියාව නියෝජිතයින් අතර පැරිසියේ පැවති සාකච්ඡා පිළිබඳව යුරෝපීය නායකයින් ප්‍රවේශම් සාගතව සුබවාදීව ආරක්ෂාව පළ කළ බව සඳහන් කරලා තියෙනවා. තවද ඇමරිකානු රජයේ සම්බාධක උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ රුසියානු තෙල් ටැංකිය අල්ලා ගැනීමෙන් පසු මුහුදේ මේ වන විට අර්බුද තත්ත්වය කියන්නේ ආතති තත්ත්වය ඉහළ ගිහිලා තියෙනවා මෙම අල්ලා ගැනීමත් සමග. ට්‍රම්ප් පැවසුවේ ටැංකිය ඇමරිකානු ඒ කියන්නේ යුද්ධ මේ තෙල් ටැංකිය ඇමරිකානු පාලනය යටතේ ඩොලර් බිලියන ගණනක් වටිනා තෙල් ගොඩබෑම් සිදු කළ බවයි. ස්කොට්ලන්තයේ පළමුම අමාත්‍ය ජෝන් ස්ටීවන් මෙම පියවරට සහාය පළ කරමින් රුසියාවට එරෙහිව සම්බාධක දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව පවසලා තියෙනවා. ශීත කාලයේ ගැඹුරු වන විට සහ රාජ්‍යතාන්ත්‍රික භාවයේ බිඳෙන සුළු වන විට යුද්ධයේ ගෝලීය දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළවල් සහ ජාත්‍යන්තර ආරක්ෂාව නැවත හැඩගන්වා ගැනීමට දිගටම කරගෙන යන බව සඳහන් කරලා තියෙනවා අල් ජසීරා පුවත් සේවයේ තිබෙන වාර්තාවට අනුව. තවද මාරාන්තික මිසයිල් සහ ඩ්‍රෝන් යාන ප්‍රහාරයකින් රුසියාව කියව් වෙත පහර දී යනුවෙන් සඳහන් කරලා තියෙනවා අල් ජසීරා පුවත් සේවය. ශීත යුද්ධය උස්සන්න වන විට රුසියාව යුක්‍රේනයට බෝම්බ හෙළයි යනුවෙන් ඔවුන් සඳහන් කරනවා. තවද යුක්‍රේන රුසියාවේ මාරාන්තික මිසයිල් ප්‍රහාර කියව් සහ බටහිර නගරවලට මේ වන විට විශාල ලෙසින් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. රුසියාව යුක්‍රේනයට ප්‍රධාන ප්‍රහාරයක් දියත් කරයි යනුවෙන් ඔවුන් සඳහන් කරනවා. සෙලෙන්ස්කි එක්සත් ජනපද ක්‍රියාමාර්ග ඉල්ලා සිටිනවා මේ වන විට. ඒ වගේම යුක්‍රේනයේ රුසියාවේ දැවැන්තම ප්‍රහාරය මේ ශීත ඍතුවේ සිදු කරන ප්‍රහාරයට පැහැදිලි කරමින් ඕනෑට ඉදිරියේදී සූදානම් වෙන බව සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේ වීඩියෝ එකකින් හෙටත් හම්බෙමු. එතක අනිවාර්යයෙන්ම අපේ Legend of War YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක අනිත් අයට බලාගන්න share කරලා ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකකින් හෙටත් හම්බෙනකම් goodbye.